ආණ්ඩුවට කියන්නේ කරුණාකර දැන්වත් වැඩ කරා. අපි එකතු වෙමු. බහුගිය මැතිවරණවල අපිට ඡන්දෙ දීපු නොදීපු බොහෝ පිරිසක් මෙතන ඉන්නවා. අපි අනාගතය දිහා බලමු. අපි ඔබේ දරුවන්ට ගොඩනගන්න පුළුවන් දරුවන්ට ගැළපෙන දේශපාලන බලවේගයක් අපි ගොඩනගමු. ඔබට හම්බෙන්න පුළුවන් කතා කරන්න පුළුවන් දේශපාලන නායකයෝ ගම්මනින් අපි අලුතෙන් හදමු. අපිට ඕනේ මේ රටේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන දේශපාලන නායකයෝ මිසක් කෙහෙ කෙනත් කැබ් එකේ දාගෙන කොළඹට ගිහිලා ටයි කෝට් එක දාගෙන AC කාමරේ වාඩි වෙලා ගමට ගරහන අය නෙවෙයි. ගම හඳුනන ගමත් එක්ක ජීවත් වෙන දේශපාලන පිරිසක් අපි බිහි කරමු. මම සතුටු වෙනවා අපි සභාපතිතුමා අධික සභාපතිතුමා තරුණ සභාපතිවරයෙක් විදියට අද මේ පහුගිය මැතිවරණ කාලේ අපි සභා කීපය අපේ හැමරේ පිහිටෙව්වේ. ඒක සභාවක් පුතලම සභාව. ජනතාවට වැඩ කරනවා. මොකද අපේ පක්ෂයට අපිත් එක්ක හිටපු අයට අපේ හැමරේ වැඩ කළ පුරුදුයි. අපේ ඇඟේ තියෙනවා මොකක් හරි කරන්න ඕනේ කියලා. ආණ්ඩුව නොකරත් සභාවෙන් හරි දෝෂනේ දාලා මේක කරමු කියන තැන. මානසිකත්වයේ ඉන්න වැඩ කරන උවමනාව තියෙන පිරිසක් ඉන්නේ. ත්‍යාද තරුණ කණ්ඩායමක් ඒකරාශී වෙලා මේ ප්‍රාදේශ සභාවට නායකත්වයේ දීලා දක්ෂ විදිහට වැඩ කටයුතු කරනවා වගේම අපි එකතු වෙමු. අපි ගමෙන් ගමට යමු. මේ තරුණ පිරිසක් බොහොමයක් අද මෙතන ඉන්නවා. ඒ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය. ඒ විශ්වාසයේ මත පදනම් වෙච්ච දෙවන්ත දේශපාලන බලවේගයක් ගොඩනගන්න අපි ඒකරාශී වෙමු කියන ආරාධනයත් කරමින්